ආයිබෝන් ශ්‍රී ලංකා. ඉතින් අපි බලමු අද ඔයා කොහොමද ඩිරෙක්ට් ඉම්පෝර්ටර් කෙනෙක් වෙන්නේ කියන එක. ඉතින් මේකෙදී වාට කාරණා තුනක් සම්පූර්ණ කරගන්න සිද්ධ වෙනවා. පළවෙනිම දේ තමයි ඔයාගේම නමට කම්පැනි එකක් රෙජිස්ටර් කරගන්න ඕනි. ඉතින් ඒක ශ්‍රී ලංකා සමාගම් මැදුරට ගිහිල්ලා ඔයාට කරගන්න පුළුවන්. ඊට පස්සේ වාට ඕනි වෙනවා VAT රෙජිස්ට්‍රේෂන් එක ගන්න අවශ්‍යයි. මෙන්න මේ දෙකත් සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ශ්‍රී ලංකා කස්ටම් එකට ගිහිල්ලා ආනයනකරුවෙක් වශයෙන් ඔයාට රෙජිස්ට්‍රේෂන් එක කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඉන්වොයිස් එකකට ඩිරෙක්ට් පේමන්ට් එකක් කරලා ඔයාගේ නමට මේ බඩු ටික ආනයනය කරගන්න. ඉතින් ආනයනය කරගත්ත බඩු ටික දැන් ඔයා කොහොමද ක්ලියර් කරගන්නේ? ඉතින් මේකට ශ්‍රී ලංකා කස්ටම් එකට අදාළ කස්ටම් හවුස් ක්ලියරන්ස් ඒජන්ට් කෙනෙක් ලව්වා. ඔයාට පුළුවන් මේ බඩු ටික ක්ලියර් කරගන්න. එයාගෙන් උපරිම දැනුම අරගෙන කොහොමද ඔයාගේ අයිටම් වලට යන ක්ලියරන්ස් රේට් එක ඒ ටික ඔක්කොම දැනගත්තට පස්සේ මෙතනදී ඔයාට ලොකු වාසියක් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි ඔයාට VAT එක ක්ලේම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ බෙනිෆිට්ස් ගොඩාක් හම්බ වෙනවා. ඔයාගේම නමට items ටිකක් import කරොත්. ඒ කියන්නේ ඔයා direct importer කෙනෙක් වුණොත් එහෙම. ඉතින් මේ benefits ගත්තට පස්සේ ඔයාගේ profit margin එක ඔයාට ඉබේම ඉහළට ගෙනියන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ඔයාගේ business එක develop කරගන්න හොඳ අවස්ථාවක් තමයි මේක. ඉතින් මේ වගේ වීඩියෝස් එක්ක හැමදාම ඔයාලා රැඳී සිටින්න සහ follow කරන්න. ඊළඟ වීඩියෝ එකකිනුත් අපි බලමු කොහොමද මේ දේවල් ඉදිරියට තවත් වැඩි දියුණු කරගන්න කියලා.